අද මම ඔයාලට කියන්නම් ජර්නලින් අලුතෙන්ම පටන් ගන්න අයට ටිප්ස් 3. Number 1 pick a journal. ඉතින් ජර්නලින් කරන ජර්නල් එකක් තියෙන්න ඕනනේ. ඉතින් ඒකට ඔයාට ඕන විදිහේ පොතක් භාවිත කරන්න පුළුවන්. එක්ස්පෙන්සිව් එකක් වෙන්න ඕනේ නැහැ. ගෙදර තියෙන කොළ ඉතුරු වෙච්ච පොතක් හරි භාවිත කරන්න පුළුවන්. රූල් තියෙන රූල් නැති ඕනම පොතක් ගන්න පුළුවන් ඔයාට කැමති විදිහට. ඔයාගේ අවශ්‍යතාවයට හොඳටම කියුරේට් කරපු මේ වගේ ජර්නල් එකක් වුණත් ඔයාලා ගන්න පුළුවන්. දැන් ජර්නල් එක හරි number 2 be consistent. ඉතින් අපි දැන් හදන්නේ අපිට හැබිට් එකක් ඩෙවලොප් කරගන්න. ඉතින් ඒක නිසා ඒක නිතර මතක් කරන්න ඕන වෙන්නේ නැති පුරුද්දක් විදිහට අපේ රූටින් එකට වැටෙනකන් අපිට අපිවම රිමයින්ඩ් කරලා කන්සිස්ටන්ට් වෙන්න වෙනවා ටික කාලයක්. ඉතින් දවසේ ඔයා වෙනුවෙන් යොදවන්න පුළුවන් ආසම වෙලාවක් මේකට තෝරගෙන කරගෙන යන්න ඕනේ. හැබැයි අපි මේක හැමදාම කරන්න ඕන කියලා ප්‍රශ්න එකක් නැහැ. අපිට ෆ්‍රී හැම්මෙන් දවස් 3කට සැරයක් නම් 5කට සැරයක් නම් ඒ විදිහට ඕන විදිහකට කරන්න පුළුවන්. ඔයා ඩොකියුමන්ට් කරන්නේ ඔයාගේ ඉම්පෝටන්ට් දවස් විතරක් නම් එහෙම වුණත් කරන්න පුළුවන්. මොකද මේක වෙන්නේ ඔයාගේ රූල්ස් වලට. Number 3 be you. ඉතින් ජර්නල් කරන විදි ගොඩාක් තියෙනවා. ට්‍රැවල් ජර්නල්, බුලට් ජර්නල්, ක්‍රියේටිව් ජර්නල්, ආර්ට් ජර්නල්, ජංක් ජර්නල් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයාට මේ හැම එකක් ගැනම හොඳට හොයලා ඒව try කරන්න පුළුවන්. අන්තිමට ඔයාගේම ස්ටයිල් එකකට ඔයාට පුරුදු වෙන්න පුළුවන්. ඔයා comfortable වෙන්න. ඉතින් අපි ජර්නලින් ගැන හොයලා බලනකොට අපිට ගොඩාක් සජෙස්ට් වෙන්නේ ගොඩාක් ලස්සන ආටිස්ටික් Pinterest worthy journal pages. ඉතින් ඔයාගේ ජර්නල් එකෙත් හැම පිටුවක්ම මේ විදිහට නීට් එකට තියෙන්න ඕන කියලා නියමයක් නැහැ. ඔයාට ඕන නම් කුරුටුපලි ගෑව හැකි, ආස නැත්තම් කඩලා අයින් කරන්න පුළුවන්. ඕන විදිහකට කරන්න පුළුවන්. මොකද මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ හැම දෙම වෙන්නේ ඔයාගේ රූල්ස් වලට. ඉතින් අදට එච්චරයි. බයි.